මේක ටිකක් ආందోලනාත්මක වෙයි මම මේ කියන කතන්දර. ඒක තමයි මේ අපි දන්න උමතු ගව රෝගය කියලා ලෙඩක් හැදෙනවා අපි BSC කියලා කියන්නේ mad cow disease කියලා. ඒක එන්නේ ගව මස් වලින්. සමහරලාට මේ pet food වලට පාවිච්චි කරන ගව මස් වල මේ කන්ටැමිනේට් වෙන්න පුළුවන්. right මතක තියන්න ආශාන් ඒ වගේ නිෂ්පාදන ලංකාවට ආවොත් අපේ සියලුම මේ ඩේරි ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. අපේ රටේ මේක නැහැ. ඒ විස බීජ නැහැ. තුරන් කරලා තියෙන්නේ. එතකොට බැරි වෙලාවත් කවුරු හරි ෆේක් ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා එයා හරහා මේ BSC වලට අදාළ විස බීජ ආව කියලා වුණොත් අපේ තියෙන වෙනම ඇනිමල් ඩිසීස් ඇක්ට් එකක්. හරි සත්ත්ව රෝග පනතක් තියෙනවා. ඊට පස්සේ ඇනිමල් ක්වොරන්ටයින් ඇක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ සත්ත්ව නිරෝධායන පනතක්. ඒ යටතේ දඩ මුදලක් හිරේ දැමීමක් හෝ දෙකම අත් වෙන්න පුළුවන්. නිසා මම කියනවා ඔබ නොදැනුවත්ව හෝ පාවිච්චි කරනවා නම් ඒක නිදහසට කරුණක් නෙවෙයි. ඔබට ඕන දේවල් අන්තර්ජාලය හරහා ඇනවුම් කරලා ලංකාවට ගෙන්න ගන්න හැකියාවක් නැහැ. කිසිම පෙට් ෆුඩ් එකක් කිසිම විටමින් එකක් ඔබට ගේන්න බෑ. ඒ සඳහා වෙනම ක්‍රියාපටිපාටියක් තියෙනවා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ.